ප්‍රජාපති ගෝතමියගේ අසපුවේ සිට සිටු වැදුරට ගිය විට සුභාට සිය දැසිදස්සන් වෙතින් අසන්නට ලැබුණේ තවත් අසුබද ආරංචියක්. රාජ කුමාරවරු තිදෙනෙක්ම සිටු වැදුරට පැමිණ සුභා විවාහ කර දෙනමින් ඉල්ලා සිය පියාණන්ට තර්ජනය කරමින් නින්දිතව හැසිරුණු බව. මේ ආරංචිය ඇසූ ඇය තව තවත් කලකිරීමට පත් වුණා. මේ මනරම් වෙසක් තොරණේ ඔය අංක 7 දරන රූපරාමයෙන් අපට පෙන්වා දෙන්නේ ඒ කුමාරවරු තර්ජනය කළ අශීලාචාර ආකාරය. මේ සියලු ගැටලුකාරී තත්ත්වයන් මැද සුභා තව තවත් කලකිරුණා. අවසානයේ ඇය දැඩි තීරණයක් ගනු ලැබුවා. මහා ප්‍රජාපති ගෝතමී මිහිඳුන් වහන්සේ සමග කලින් සාකච්ඡා කළ පරිදි මිහිඳු සස්නේ මහාන වීමට තීරණය කොට ගීගේ නික්ම යාමට මව්පියන් වෙතින් සුභා අවසර ලබා ගත්තා. ඇය සිය මව්පියන් වෙතින් සමුගන්නා දුක්මුසු අවස්ථාවයි මේ දර්ශනීය වෙසක් මහා තොරණේ අංක 8 දරන රූපරාමයෙන් අපට පෙන්වා දෙන්නේ. අනේ මට සමාවෙන්න නෑනේ. මට සමාවෙන්න පියාණනි. මම ඔබට ආදරය කළා. සසර කලකිරී මහන වෙනට සිදුවීම ගැන මට දුකයි නෑනේ. අනේ මට සමාවෙන්න පියාණනි. අපි නුඹව ආදරෙන් හදා වැඩුවේ මෙවන් දුකක් දරා ගන්න හිතාගෙන නෙවෙයි සුභාදියේ. මොනවා කරන්නේද සොඳුර? දුෂ්ට ලෝකයට අපට කරදර කරනවා නම් අනේ පසු